ගුවන් යානක් කියන්නේ අද වන විට ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වලින් එකක්. රටකින් රටකට පළාතකින් පළාතකට ඉතා ඉක්මනින් ගුවන් යානා මගින් ගමන් කරන්න පුළුවන්. 1903 දී රොයිට් සහෝදරයන්ගේ ප්‍රථම ගුවන් ගමනින් පසුව ලෝකයේ පුරා ගුවන් යානා වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීම ශීඝ්‍රයෙන් ආරම්භ වුණා. ඒ විදිහට ගුවන් යානා නිෂ්පාදනය කරන ලෝකයේ ප්‍රධාන ගුවන් යානා නිෂ්පාදන සමාගමක් තමයි ප්‍රංශයේ එයාබස් සමාගම කියන්නේ. අද විශ්වයේ චාරිකා තුලින් අපි ඔයාලට කියන්න යන්නේ ප්‍රංශයේ මේ එයාබස් සමාගම ගැනයි. එයාබස් කියන්නේ යුරෝපයේ ලොකුම ගුවන් යානා නිෂ්පාදන සමාගමක්. මේ සමාගම ආරම්භ වෙලා තියෙන්නේ 1970 දී ප්‍රංශයෙන් මූලික කරගෙන. ජර්මනිය, ස්පාඤ්ඤ සහ එක්සත් රාජධානියට අයත් සමාගම් කීපයක් එකතු වෙලා. ඇමරිකාවේ ලොකුම ගුවන් යානා නිෂ්පාදන සමාගම වන බෝයින් ගුවන් යානා නිෂ්පාදන සමාගමට තරගයක් දෙන්න තමයි මේ එයාබස් සමූහය නිර්මාණය කරලා තියෙන්නේ. මේ එයාබස් සමාගමේ පළවෙනි ගුවන් යානය තමයි එයාබස් A300 කියන ගුවන් යානය. එම ගුවන් යානය 1972 වසරේදී එයාගේ පළවෙනි ගුවන් ගමන සිදු කරලා තියෙනවා. ඒක තමයි ලෝකයේ පළවෙනිම එන්ජින් දෙකක් සහ පුළුල් බඳක් සහිත ගුවන් යානය වුණේ. මේ වන විට A320, A330, A340, A350 සහ A380 යන ගුවන් යානා මාදිලි මේ එයාබස්ලගේ ජනප්‍රියම ගුවන් යානා මාදිලි බවට පත් වෙලා තියෙනවා. මෑතකදී ශ්‍රී ලංකා එයාලයින්ස් සමාගමත් එයාබස් A320 200 මාදිලියේ පුළුල් බඳක් සහිත ගුවන් යානාවක් ප්‍රවාහන කටයුතු සඳහා යොදාගත්තා. මේ එයාබස් සමාගමේ සුවිශේෂී නිර්මාණයක් වෙන්නේ එයාබස් බෙලූගා ගුවන් යානයයි. බාණ්ඩ ප්‍රවාහනය සඳහා නිෂ්පාදනය කරපු මේ ගුවන් යානය තල්මසුක්කිය හැඩයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ වන විට ලෝකයේ ලොකුම මගී ප්‍රවාහන ගුවන් යානයත් නිර්මාණය කරලා තියෙන්නේ මේ එයාබස් සමාගමයි. එයාබස් A380 ගුවන් යානා මාදිලියයි. එකවර මගී 800කට පමණ සියලු පහසුකම් සහිතව ඉතා දුර ගමනාන්ත දෙකක් අතර ගමන් කිරීමට මෙම ගුවන් යානයට හැකි වෙනවා. මෙම ගුවන් යානයේ පුළුල් බඳක් සහිතව එන්ජින් 4කින් බල ගැන්වෙනවා. ඉතින් අද වෙද්දී එයාබස් සමූහය ගුවන් යානා හෙලිකොප්ටර් සහ ගුවන් ආරක්ෂක පද්ධති පවා නිර්මාණය කරනවා. මේ එයාබස් සමාගම ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න.